අද කතාව ඇන්ටිඔක්සිඩන්ට් ගැන. මොනවද මේ ඇන්ටිඔක්සිඩන්ට් කියන්නේ? ඇන්ටිඔක්සිඩන්ට් මයින ඒකකය මොකද්ද? මේ තියෙන ඔරිජිනල් ග්‍රීන් ටී. මේ ග්‍රීන් ටී වල ORP යගේ මයිනස් වෙලා තියෙනවා 100 මයිනස් වෙලා තියෙනවා. ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක තමයි අපේ හැම ඕගන් එකක්ම ඩැමේජ් කරන්න ප්‍රධානම හේතුව. ඉතින් මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක එන්න එන්නම අපේ සිරුරේ වැඩි වෙනකොට අපේ ප්‍රතිසත්තිකරණ පද්ධතිය එන්න එන්නම දුර්වල වෙනවා. ඒ වගේම ලොන්ගවිටි කන්සෙප්ට් එක නිරෝගිමත් ආයු කාලය මෙන්න මේ කන්සෙප්ට් එක යටතේ ගෙදරදීම ඇන්ටිඔක්සිඩන්ට් හදාගන්නේ කොහොමද? ඔබට දැන් තිරේ දිස් වෙනවා ඇන්ටිඔක්සිඩන්ට් අඩංගු ආහාර පාන කීපයක්. ඔබ බලන්න ඇන්ටිඔක්සිඩන්ට් මයින ඒකකේ තමයි ORP කියලා කියන්නේ. ඔක්සිඩේෂන් රිඩක්ෂන් පොටෙන්ෂල් කියලා කියන්නේ. ඉතින් මේ ORP අගය මයිනස් වෙන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බූස්ට් වෙනවා, වැඩි දියුණු වෙනවා. ඒ වගේම ORP අගය ප්ලස් පැත්තට යන්න ප්ලස් පැත්තේ තියෙන ඒවා ආහාර පාන ගන්නකොට විශේෂයෙන්ම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙනවා. ඒ වගේම ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. අපි මුලින්ම කතා කරමු ග්‍රීන් ටී. හැමෝම දන්නවනේ ග්‍රීන් ටී ගැන. ග්‍රීන් ටී කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් තියෙන බහුල ආහාර පානයක්නේ. ග්‍රීන් ටී වල ORP අගය කොච්චර ලෙවල් එකක තියෙනවද කියලා අපි බැලුවොත් එහෙම ඔබට තිරේ දිස් වෙනවා ග්‍රීන් ටී වල ORP අගය ඍණ 100ක් වගේ අගයක් අරන් තියෙනවා. එතකොට මේ ග්‍රීන් ටී වල ඇන්ටිඔක්සිඩන්ට් තියෙනවනේ. ඇත්තටම ග්‍රීන් ටී කියන්නේ හොඳ තත්ත්ව සහතික තියෙන ග්‍රීන් ටී එකක් ගත්තොත් එහෙම එහි ඇන්ටිඔක්සිඩන්ට් බහුලයි. සාමාන්‍යයෙන් ORP අගය මයිනස් වෙලා තියෙනවා. අපි මේ බලන්නේ අද ග්‍රීන් ටී වල ORP අගය මොන වගේද කියලා. මේ ඔයාලට පේනවා ග්‍රීන් ටී වල 100ක් විතර මයිනස් වෙලා තියෙනවා. මේ තියෙන ඔරිජිනල් ග්‍රීන් ටී ලිව්ස් පේනවා බලන්න ග්‍රීන් ටී වල. මේ ග්‍රීන් ටී වල ORP අගය මයිනස් වෙලා තියෙනවා 100 මයිනස් වෙලා තියෙනවා. ඉතින් ඇල්කලයිස් වලට වල යනවා 300 400 700 වගේ මයිනස් කරන්න පුළුවන් ORP අගය. එතකොට ඇන්ටිඔක්සිඩන්ට් බහුලව තියෙන්නේ ග්‍රීන් ටී වල වගේම අපි ග්‍රීන් ටී බොන්නේ සාමාන්‍යයෙන් කප් එකක් දෙකක් නේ දවසකට. හැබැයි ඔබ ඇල්කලයින් නිතරම බොනවා නම් බලන්න කොච්චර බෙනිෆිට් එකක් තියෙනවද කියලා ඔබගේ සිරුරට. මේ තියෙන්නේ අපි එක්ස්පෝර්ට් ක්වොලිටියේ තියෙන ග්‍රීන් ටී ගත්තේ. ග්‍රීන් ටී ලිව්ස් තමයි මම කලින් පෙන්නුවේ. මේ තියෙන්නේ ග්‍රීන් ටී ඩ්‍රයි කරපු අවස්ථාව. ඊළඟට ගත්තාම එළවලු පළතුරු වලත් ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙනවා. එළවලු පළතුරු වල ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙන්නේ කොච්චරද කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ORP අගය -180වත් ඒ කියන්නේ ඍණ 180වත් 200ත් අතර වගේ මයිනස් වෙනවා එළවලු පළතුරු වල ඇන්ටිඔක්සිඩන්ට්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එළවලු පළතුරු වලට කෘමිනාශක වල්නාශක ටොක්සින් බහුලව පාවිච්චි කරන නිසා ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රමාණය යම්සි මට්ටමකින් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෝඩ් ලිවර් ඔයිල්. අපි මෝර තෙල් කියන්නේ මෝර ගුලි කියන්නේ. මෙන්න මේවා තියෙනවා ORP අගය මයිනස් යනවා 200 විතර මයිනස් යනවා. ඒ කියන්නේ ඇන්ටිඔක්සිඩන්ට් බහුලව අන්තර්ගත වෙනවා කෝඩ් ලිවර් ඔයිල් වල. ඒ වගේම තමයි ඔබ දන්නවද මම ඔබට කිව්වා ගෙදරදීම ඇන්ටිඔක්සිඩන්ට් හදාගන්න පුළුවන් කියලා ඔබට. ඒ තමයි ජපන් ජාතිකයන්ගේ නිරෝගිමත් භවයේ රහස හේවත් ලොන්ගවිටි. මේ ලොන්ගවිටි කියන කන්සෙප්ට් එක යටතේ නිරෝගිමත් ආයු කාලය කියන කන්සෙප්ට් එක යටතේ එයාලා වෝටර් තෙරපි එකක් කරනවා. මෙන්න මේ වෝටර් තෙරපි එකේ බලන්න ඔබ ලෝකයේ බහුලම ඇන්ටිඔක්සිඩන්ට් අන්තර්ගත වෙනවා. මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය කරලා වෝටර් අයනයිස් කරනකොට ORP අගය -300 400 700 වගේ අගයක් ගන්නවා. ඒ කියන්නේ ඍණ 400ක් 500ත් 600ත් අතර ප්‍රමාණයකට මයිනස් කරගන්න පුළුවන් ජලයේ ORP අගය. එතකොට ඇන්ටිඔක්සිඩන්ට් බහුල වෙනවා මෙන්න මේ ජලයේ. ඒ වගේම ෆ්‍රී රැඩිකල් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා අපේ ශරීරයෙන්. නියුට්‍රලයිස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක නියුට්‍රලයිස් කර ගැනීමේ හැකියාව තියෙනවා මෙම ජපන් වෝටර් තෙරපි එකෙන් විද්‍යුත් විච්ඡේදනය කරලා පානය කිරීම මගින්. ඊළඟට අපි කතා කරනවා ORP අගය ප්ලස් පැත්තේ තියෙන ආහාර පාන ගත්තාම මොකද වෙන්නේ කියලා සිරුරට. විශේෂයෙන්ම ORP අගය ප්ලස් පැත්තේ තියෙන ආහාර පාන ගත්තාම ටැප් වෝටර්, වෙල් වෝටර්, චිල් කරපු බීම, ඒ වගේම ගෑස් කරපු බීම, විශේෂයෙන්ම ඊට අමතරව සුගර් කන්ටෙන්ට් එක වැඩි ආහාර පාන, ඒ වගේම ප්‍රොසෙස් කරපු ආහාර මේවා ORP අගය ප්ලස් පැත්තේ තියෙන. මේ ORP අගය ප්ලස් පැත්තේ තියෙන ආහාර පාන අපි ගන්නකොට නිරන්තරයෙන්ම අපේ බොඩි එකේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. මොනවද මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක කියන්නේ? බලන්න ඔබට තිරේ දිස් වෙනවා. දැන් ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක තමයි අපේ හැම ඕගන් එකක්ම ඩැමේජ් කරන්න ප්‍රධානම හේතුව. ඉතින් මේ ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් එක එන්න එන්නම අපේ සිරුරේ වැඩි වෙනකොට අපේ ප්‍රතිසත්තිකරණ පද්ධතිය එන්න එන්නම දුර්වල වෙනවා. ඉතින් ඔබ නිරන්තරයෙන්ම මේ ජපන් ජාතිකයන්ගේ නිරෝගිමත් භවයේ රහස හේවත් ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක පාවිච්චි කරනවා නම් මෙන්න මේ වෝටර් කන්සෙප්ට් එක පාවිච්චි කරනවා නම්
විශේෂයෙන්ම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බූස්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපේ නිරන්තරයෙන්ම වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි ඔබ පොඩක් හිතලා බලන්න. අපි ග්‍රීන් ටී අපි පානය කරන්නේ දවසකට 1 කප් 2 කප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට එක කප් එකක් හෝ කප් දෙකක් වෙන්න පුළුවන්. හැබැයි අපි නිරන්තරයෙන් ජලය පානය කරනවානේ. ජලය ලීටර් කොච්චර බොනවද අපි දවසකට? ජලය ලීටර් 2.5ක් 3ක් අපි පානය කරනවා. ඉතින් ජලයේ ORP යගේ වැඩි කරගෙන පානය කරොත් එහෙම ඔබටම තේරෙනව නේද අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොච්චර බූස්ට් වෙනවද කියලා, වැඩි දියුණු වෙනවද කියලා. ඉතින් මේ ජපාන් ජාතිකයන්ගේ නිරෝගීමත් භාවයේ රහස හේවත් ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක 2017 වසරේ ඉඳලා ගම්පහ සුභාස් ලංකා ආයතනය මගින් පවත්වාගෙන යනවා. ඉතින් මෙන්න මේ ලෝංගවිටි කියන concept එක අපි විශේෂයෙන්ම ගත්තාම එයාලගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගෙන තිනවා සුභාස් ලංකා YouTube channel එකට ඔබ ගියොත් එහෙම සහ SL Health කියන Facebook page එකට ගියොත් එහෙම ඔබට බලා ගන්නට පුළුවන්. මේ අය නිරෝගීමත් වෙන ආකාරය ඔවුන් ප්‍රකාශ කරන වීඩියෝ තියෙනවා. රෝග රැසකට ගුණදායක මෙම ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක පාවිච්චි කරලා සුවතාවය අත්පත් කරගනිමින් සිටින සුවතාවය අත්පත් කරගත් රෝගීන් කතා කරන වීඩියෝස් තියෙනවා. ඔබට බැලීමේ හැකියාව තියෙනවා සුභාස් ලංකා YouTube channel එකට ගියොත්. ඉතින් ඔබ ගිහිල්ලා බලන්න. ඒ වගේම SL Health කියන Facebook page එකට ගියත් ඔබට වැඩි විස්තර බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තවමත් ඔබ සුභාස් ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා අපිත් සමග එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒකට හේතුව තමයි අපි නිරන්තරයෙන් මේ alkaline water therapy එක සම්බන්ධව විශේෂයෙන්ම මේ longevity concept එක සම්බන්ධව නිරන්තරයෙන් වීඩියෝ රැගෙන එනවා. ඔබට මග හැරෙන්නට පුළුවන්. තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක ආදරෙන් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. Change your water, change your health life. නිරෝගීමත් දිව්‍ය ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.